හරි. ඉතින් අද මම සාකච්ඡා කරන්න යන්නේ මොකද්ද මේ එන්ජින් එකක් කියන්නේ? ඒ වගේම එන්ජින් අපිට වර්ගීකරණය කරන්න පුළුවන් ආකාර මොනවද? සරලව පොඩි overview එකක් තමයි එන්ජින් එක ගැන කරන්න යන්නේ. බේසික් overview එක. එන්ජින් එකක් කියලා කියන්නේ සරලවම රසායනික ශක්තියක්, තාප ශක්තියක් මගින් යාන්ත්‍රික ශක්තියක් බවට පත් කරන්න පුළුවන් උපකරණයක්. ඒ කියන්නේ කෙමිකල් එනර්ජි එකක්, තර්මල් එනර්ජි එකක් ඔස්සේ ඒක මෙකැනිකල් එනර්ජි එකක් බවට පත් කරන්න ඕනෑ මැෂින් එකක් අපි එන්ජින් එකක් කියලා හඳුන්වනවා. උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම ඔයාලා බයිසිකලට වල පෙට්‍රල් ගහනවා. එතකොට ඔයාලා නිකමට හිතුවොත් කොහොමද මේ පෙට්‍රල් ටික ඔයාගේ වේගෙන් දාවණයම රෝද වලට බලපාන්නේ කියලා. දැන් පෙට්‍රල් ගහුවට පස්සේ රෝද දිව්වට අපි ගහන පෙට්‍රල් නෙමෙයි රෝද ටික අරන් යන්නේ. එතකොට බයිසිකල් එකේ එන්ජින් එක ඇස්සේ මෙතනදී වෙන්නේ අපි ගහන පෙට්‍රල් ටික යම්කිසි ක්‍රමවේදයක් ඔස්සේ ඒක උෂ්ණත්වයට වාජනය වෙලා ඒ මගින් රෝද වලට බයිසිකලේ අවශ්‍ය මෙකැනිකල් පැත්තට අවශ්‍ය යාන්ත්‍රික ශක්තිය නිෂ්පාදනය වෙනවා එන්ජින් එකක් ඔස්සේ. ඉතින් ඕනෑම එන්ජින් එකක ওই ක්‍රියාවලිය තමයි සිද්ධ වෙන්නේ. එන්ජින් වර්ගීකරණයේදී ප්‍රධාන වශයෙන් අපිට එන්ජින් වර්ග දෙකකට වර්ගීකරණය කරන්න පුළුවන්. එකක් තමයි එක්ස්ටර්නල් එන්ජින්. අනිත් එක තමයි ඉන්ටර්නල් එන්ජින්. අපි මෙතනදී මේ එක්ස්ටර්නල් එන්ජින් එකක් නැත්නම් බාහිර දහන එන්ජින් එකකින් අදහස් කරන්නේ ඒකෙදි මේ දහන ක්‍රියාවලිය එහෙම නැත්නම් මේ බලය නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ එන්ජින් එකේ වෙනම පරිබාහිර කොටසක. ඒ කියන්නේ අපිට පිටින් බැලුවට පස්සේ අපිට දකින්න පුළුවන් මේ එන්ජින් එකේ පවර් එක ජෙනරේට් වෙන විදිහ. පවර් එක ජෙනරේට් වෙන තැන අපිට දකින්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාලා දැකලා ඇති ගල් ලකුණු එන්ජින්, එතකොට වාෂ්ප එන්ජින්. එතකොට මේ එන්ජින් වල එන්ජින් වල බලය නිෂ්පාදනය කරන අවශ්‍ය ගල් ලකුණු ටික රත් කරන තැන. අපි වාෂ්ප එන්ජින් එකක් ගත්තොත් මේ වාෂ්ප එන්ජිනේ ජලය රත් වෙන තැන. මේක වෙනම කොටසක් විදිහට තමයි එන්ජින් වල දකින්න පුළුවන්. එතකොට මේ වගේ එන්ජින් අපි හඳුන්වනවා බාහිර දහන එහෙම නැත්නම් එක්ස්ටර්නල් එන්ජින් එකක් කියලා. එතකොට ඔය එන්ජින් දැන් අපිට දකින්න හම්බෙන්නේ ගොඩක් අඩුවෙන්. එහෙම දකින්න හම්බුනත් අපිට දකින්න හම්බෙන්නේ මොකක් හරි සරල යන්ත්‍ර සූත්‍ර වල තමයි අපිට දකින්න හම්බෙන්නේ ඔය වගේ දේවල්. ඔය වගේ එන්ජින්. එතකොට අංක දෙකට මොකද්ද මේ ඉන්ටර්නල් එන්ජින් එකක් කියන්නේ? අභ්‍යන්තර දහන එන්ජින් කියලා අපි හඳුන්වනවා මේක. වර්තමානයේ අපිට වැඩි හරිය බහුලවම දකින්න හම්බෙන්නේ වාහන වල යන්ත්‍ර සූත්‍ර වල අපිට දකින්න හම්බෙන්නේ මේ ඉන්ටර්නල් එන්ජින් කියන වර්ගය. ඒ කියන්නේ සරලවම එන්ජිමේ දහන ක්‍රියාකාරීත්වය මෙන්න මේ රසායනික ශක්තිය යාන්ත්‍රික ශක්තිය බවට පත්වීමේ සමස්ත ක්‍රියාවලියම එකම යන්ත්‍ර කොටසක් අතර සිදුවෙන එන්ජින් වලට තමයි අපි ඉන්ටර්නල් එන්ජින් එක නැත්නම් අභ්‍යන්තර දහන එන්ජින් එක කියන එක හඳුන්වන්නේ. එතකොට මේ ඉන්ටර්නල් එන්ජින් ගත්තොත් ප්‍රධාන වශයෙන් අපිට කොටස් දෙකකට වර්ගීකරණය කරන්න පුළුවන්. අංක 1 තමයි SI spark ignition. අංක 2 තමයි CI compression ignition. SI එහෙම නැත්නම් spark engine එක කියලා හඳුන්වන්නේ එන්ජින් මැස්සේ සිද්ධ වෙන මේ දහන ක්‍රියාවලිය තියෙනවානේ. එතකොට මේ දහන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ පුලිගුවක් ආධාර කරගෙන. ඒ කියන්නේ මේ එන්ජින් එක ඇස්සේ සිලින්ඩර් එකක් ඇතුලේ මේ අවශ්‍ය පිපුරුම සිද්ධ වෙන්නේ ස්පාර්ක් එකක්. එහෙම නැත්නම් මොකක් හරි පුලිගුවක් ආධාරයෙන් තමයි මේ පුලිගුවක් ආධාර කරගෙන තමයි මෙන්න මේ දහන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. මෙන්න මේ පෙට්‍රල් වාහනවල ඒ අවශ්‍ය පෙට්‍රල් ටික එන්ජින් එකට අරගත්තාට පස්සේ අවශ්‍ය මේ පිපුරුම ලබා ගන්න අපි ස්පාර්ක් ප්ලග් එකක් ආධාරයෙන් ස්පාර්ක් එකක් ලබා ගන්න සිලින්ඩර් ඇස්සට. අංක දෙකට තියෙනවා කම්ප්‍රෙෂන් ඉග්නිෂන්. එතකොට කම්ප්‍රෙෂන් ඉග්නිෂන් කියමින් අදහස් කරන්නේ මෙන්න මේ එන්ජින් මැස්සේ සිදුවන දහන ක්‍රියාවලිය සඳහා පුලිගුවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක මේ පීඩනයෙන් ලක් කිරීම තුලින් තමයි සිද්ධ වෙන්නේ. අපි එන්ජිමට අවශ්‍ය රසායනික වායුව ඒක කම්ප්‍රෙස් කරලා තමයි මේ ඒ අවශ්‍ය පිපුරුම ලබා ගන්න. මේකට උදාහරණයක් තමයි ඩීසල් වාහන. ඩීසල් වල තියෙන හොඳ ගුණාත්මකයක් තියෙනවා. මේ ඩීසල් අධික ලෙස කම්ප්‍රෙස් වුණාම අධික ලෙස පීඩනයෙන් ලක් වුණාම ඩීසල් පිපුරුම ලක් වෙනවා. එතකොට අපි කිසිම වෙලාවක ඩීසල් වාහනවල ස්පාර්ක් ප්ලග් එකක් වගේ අපිට දකින්න හම්බෙන්නේ නැහැ. එතකොට ඩීසල් වාහනවලදී අවශ්‍ය ඩීසල් ප්‍රමාණය සිලින්ඩර් තුළට ආවට පස්සේ ඒක කම්ප්‍රෙස් කිරීමකට ලක් වුණාට පස්සේ ඒක ඉබේම වගේ පිපුරුමකට ලක් වෙනවා. ඔයාට අත්දැකීමක් ඇති අනිවාර්යෙන් ඩීසල් වාහන ශබ්ද ටිකක් වැඩි. පෙට්‍රල් වාහන වලට සාපේක්ෂව. එතකොට මේ ශබ්ද වැඩි වෙන්න තියෙන ප්‍රධාන හේතුවක් තමයි මෙන්න මේ ඩීසල් වාහන වල තියෙන කම්ප්‍රෙස් කිරීමේ ගුණය. ඒ පිපුරුම ලක් වෙද්දී ඒ එන්ජින් එක සාමාන්‍යයෙන් පෙට්‍රල් එන්ජින් එකකට සාපේක්ෂව ටිකක් දෙදරීම ලක් කරනවා. මේ SI සහ CI කියන එන්ජින් වර්ග දෙකම තවත් ගැඹුරට යද්දී කොටස් වලට වෙන් වෙනවා. ඒ තමයි 4 stroke engine, 2 stroke engine,
ඊට අමතරව රොටරි එන්ජින් තියෙනවා. මේ වගේ එක මාදිලි වලට මේ එන්ජින් වර්ගීකරණය වෙනවා. එතකොට මේ 4 ස්ට්‍රෝක් එන්ජින් එකක් හරි 2 ස්ට්‍රෝක් එන්ජින් එකක් හරි මේ මොන වර්ගයේ එන්ජින් එකක් වුණත් එන්ජින් එකේ තියෙන සිස්ටම් එක හදලා තියෙන්නේ ඒක පෙට්‍රල් වාහනද ඩීසල් වාහනද කියන එක මත. පෙට්‍රල් වාහන වල ප්‍රධාන වශයෙන් එන්ජින් එකේ තියෙන ස්පාර්ක් ප්ලග්. එතකොට එන්ජින් එකට එන පෙට්‍රල් මිශ්‍ර වායුවට අවශ්‍ය පුලිකුව ලබා දෙන්නේ මේ ස්පාර්ක් ප්ලග් එක හරහා. හැබැයි ඩීසල් වාහන පැත්තට ගියොත් එimhe ඩීසල් වාහන වල ප්‍රධාන වශයෙන් ස්පාර්ක් ප්ලග් එකක් නෑ. මොකද ඩීසල් වල ගුණේ තියෙන ඒ කම්ප්‍රෙස් කළාම පිපිරෙන එකක්. එතකොට ස්පාර්ක් ප්ලග් එකේ අවශ්‍යතාවයක් නෑ ඩීසල් වාහන වලට. එතකොට ඩීසල් වාහන වල ප්‍රධාන වශයෙන් අපිට දකින්න පුළුවන් දෙයක් තමයි ඉන්ජෙක්ටර්ස් කියන්නේ. ඒ කියන්නේ සිලින්ඩර් ඇතුළට ඔක්සිජන් වායුව එන්න කලින් හෝ ආවට පස්සේ ඉන්ජෙක්ටර්ස් මගින් තමයි මේ ඩීසල් ටික ඒ වායුවට මිශ්‍ර කිරීම සිදු කරන්නේ. ඉතින් මම ඔටෝමොබයිල් කරන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් එහෙම නැත්නම් ඔටෝමොබයිල් ගැන ලොකු අවබෝධයක් නැති කෙනෙක් නම් මේ වීඩියෝ එක යම්කිසි ප්‍රමාණයකින් හරි ඔයාලට වැදගත් වෙයි කියලා මම හිතනවා. ඒ වගේම මේ channel එකේ තවත් මෙකැනිකල් දේවල් ඒ වගේම maths physics වගේ subject ගැන මම කතා කරන්න හිතන් ඉන්න. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් කියලා හිතුණා නම් like එකක් දාලා share කරන්න තවත් දන්න කෙනෙක්ට. ඉතින් අපි ඊළඟ වීඩියෝෙන් හම්බෙමු.